If we tried it, we can make it. But don't we ever just take some chances and stop your thinking and start your living. Get your shoes on, we're going dancing. මේ සුන්දර උදේසන වරුවේ මමත් ආවා ඔයාලගේ ගෙවල් වලට. ඉතින් හැමෝම හොඳින් නේද? හැමදාම වගේ මගේ දවස උදේ පාන්දර 4ටම පටන් ගත්තා. ඒත් ඉතින් වැඩ ගොඩාක් පිරිච්ච දවසක් අද. මොකද දවස් දෙකකට කලින් වැස්සා. ඒ වුණාට මේ දවස් දෙකේ හොඳටම පායනවා. ඉතින් ගේ ඇතුලේ වැඩත් එළියේ වැඩත් එක්ක දවසම වැඩ. මේ වෙනකොට ගේ ඇතුලේ වැඩ ටික නම් ඉවරයි. එළියේ ඇවිත් මිදුලත් අතු ගාලා දැන් මං මල් වලට වතුර දාන්න තමයි හදන්නේ. ඉතින් මේ මගේ ගෙදර ඉස්සරහ හරිය ගේට්ටුව ළඟ. ඉතින් මේක ගෙදරට ඇතුල් වෙන තැන. දෙපැත්තම මම මල් පැල හිටවලා තමා තියෙන්නේ. ඉතින් මල් පැල හිටවනවා වගේ නෙවෙයිනේ. ඒවා හොඳට බලා ගන්නත් ඕනේ. ඉතින් දවස් දෙකක් පෑයුවා කිව්වොත් වතුර දාන්න නැතුවම බෑ. ඉතින් මම මේ මල් පැල වලට වතුර දාගෙන අනිත් වැඩ ටික කරගන්න ඕනේ. එත්තම කිව්වොත් ගේ ඉස්සරහ විතරක් නෙවෙයි. මම ගේ අයිනෙන් ගොඩාක් මල් පෙළ හිටවලා තියෙනවා. ඉතින් මේ මගේ වෙරාන්ඩා එක එතනත් මම පොට්ස් වල මල් පෙළ හිටවලා තමයි තියෙන්නේ. ඉතින් ඒවටත් වතුර දාගෙනම මේ වෙරාන්ඩා එක හොද ගන්නත් ඕනේ. මට නම් හරිම ආස දෙයක් තමයි මල් පෙළ හිටවන එක. මල් පෙළ විතරක් නෙවෙයි එළවලු පෙළ, පළතුරු පෙළ මේ හැමදේම මම හිටව ගන්නවා. කොහේ ගියත් මල් පෙළක් අරගෙන එන්නම තමයි මම බලන්නේ. ගෙදරට ඕන කරන හැම එළවලුවක්ම හැම පළතුරක්ම මගේ ගෙවටේ තියන්න ඕනේ කියලයි මට නම් ආස. ඒ වුණාට එහෙම බැහැනේ. මොකද රිලවුන්ගෙන් බේරීමක්ම නැහැ මෙහෙ. තියෙන ඉඩමේ චුට්ටක්වත් වගා කරගන්න පුළුවන් වුණාත් මේ රිලවුන්ගෙන් බේරීමක් නැති නිසා මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ වුණාට මම නම් පළතුරු එළවලු පෙළ හිටවගෙනමයි ඉන්නේ. රිලව් වෙනවා, ඔක්කොම නාස්ති කරනවා, ඊට පස්සේ මම ආයෙත් හදනවා. මේකම තමයි මගේ වැඩේ. එන්නකො මාත් එක්ක මගේ පුංචි ගෙවත ඔයාලටත් පෙන්නන්නම්. මේ පුංචි නයිමිරිස් ගහ බලන්නකෝ. මේකේ නයිමිරිස් 7-8ක්ම ඇවිල්ලා තියෙනවා. බලන්නත් ආසයි නේද? මේකේ කොළ ටික නම් දැන් කහ පාට වීගෙන එනවා. ඒයි කියලා නම් මන් දන්නේ නැහැ. මේ කරපිංච ගහ නම් හොඳ සරුවට හැදිලා තමයි තිබ්බේ. ඒ වුණාට ඒ කොළවල වයිට් ස්පොට්ස් වගේ පොඩි චුටි ස්පොට්ස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මං ඒ ඔක්කොම කපලා දැම්මා. ඒ හින්දා මේ අලුත් තමයි මේ කරපිංච කොලේ දාලා තියෙන්නේ. මේක නම් මගේ චූටි ඉඟුරු වගාව. ඉතින් ඒ ASCII ගම්මිරිස් පැලයක්කුත් තියෙනවා. ඒක මම හිටවපු එකක් තමා ටිකක් මේ දවස්වල දිග වෙලා තියෙන්නේ. ඒකටත් ලණුවෙන් හරි මොකෙන් හරි ගෙට ගහ ගන්නත් ඕනේ. මම නම් කවදාවත්ම ඉඟුරු කඩෙන් ගේන්නේ නැහැ. මේ පොඩිවට හදලා තියෙන ඉඟුරු පාත්ති වලින් තමයි ගලවගන්නේ. මේ තියන්නේ ජපන් මුරුංග ගහ. ඉතින් මේවා නම් හරිම රහයිනේ. බලන්නකෝ මේවා. මේ ජපන් මුරුංග පලා නම් කඩවල් වල නම් ගන්න නැහැනේ. මම නම් ගොඩාක් හොයලා තියෙනවා. ඒ වුණාට මේ කඩවල් වල නම් මේවා ගන්න නැහැ. මම නම් ගෙදර තියෙන හන්දා ඕන වෙලාවට කඩාගෙන හදලා කනවා. මේ ජපන් මුරුංග ගහ තියෙන්නේ බලන්නකෝ මැංගුස් ගහක් ළඟ. ඉතින් මේ ගහ ලොකු වුණාට තාම අපි මේකෙන් ඵලදාව ගත්තේ නැහැ. එක සැරයක්වත් ගෙඩි තිබ්බේ නැහැ. මේ බලන්නකෝ මේ මගේ රට නාරංගහ. තව මෙයා ලොකු වෙන්නත් ඕනේ.
මේ තියෙන්නේ මගේ පැෂන් ෆෘට් පෙළය. ඉතින් මං හිතාගෙන එන්නේ මේ පැළ මේ කෙඩිච්ච බයිසිකලේ යවන්න. බලමුකෝ මේ පැළ උඩහටම යයිද කියලා දන්නෙත් නැහැ. මේ තියන්නේ මගේ කෙසෙල් ගහ. මේ පුංචි ඉඟුරු පාතියේත් මම චූටිවට යෝගට් කප් එකේ සීඩ් වගේක් තමා දාලා තියෙන්නේ. දැන් මං හදන්නේ මම මෙතන හදලා තියෙන ඉඟුරු කහ ඒ පාතියට අයිනට වගේ උළු ගෙට ටිකක් තියන්න. මොකද එතකොට ඒව වෙන් කරම තියන්න පුළුවන්නේ. ඉතින් වෙන මොනවාරි හිටව ගන්නත් ලේසි. හැම දේටම පිරිමි කට්ටිය බලාගෙන ඉන්නත් බැරි නිසා මම ඉතින් මට පුළුවන් විදිහට මගේ වැඩ ටික කරගෙන යනවා. මම දවස් 2-3කට කලින් නුවර ගියානේ. එනකොට මම ඩ්‍රැගන් ෆෘට් පැළයකුත් ගෙනාවා. මතකයි නේද? ඉතින් මම හදන්නේ ඒ පැළය දැන් හිටව ගන්න. වලක් හාරලා ඒක ඇතුලේ කුස්සියෙන් ඉතුරු වෙච්ච අර බිත්තර කටු ඒ වගේම තේ කොළ ලූණු පොතු ඒ දේවල් මේ ඔක්කොම මේ වලට දාලා ඒකට තමයි මේ පැළය හිටව ගන්න හදන්නේ. ඩ්‍රැගන් ෆෘට් පැළය නම් පළවෙනි වතාවට තමයි මම දැන් හිටව ගන්නේ. මීට කලින් නම් මම කවදාවත්ම ඩ්‍රැගන් ෆෘට් එක නම් හිටවගෙන නැහැ. බලමුකෝ මේක හරියයිද කියලා. තව මට නාරං පැළ ටිකකුත් ගස් ලැබු පැළ ටිකකුත් තියෙනවා හිටව ගන්න. ඒව නම් ඉතින් කඩෙන් ගෙනාපු ඒව නෙවෙයි. අපි කාලා දාලා සීඩ්ස් වලින් හැදුණු පැළ තමා. පැළය හිටවලා මම වටේට පොල් එලි තියාගන්නවා. මොකද ළමයි ඇවිල්ලා පෑගුවොත් එහෙම මේක පාත්තියක් වගේ නෙවෙයිනේ. නිකන් මිදුලක් වගේනේ තියෙන්නේ. කලින් මෙතන අපි ටෙන්ට් එකක් හදලා තිබ්බා. ඉතින් ඒ ටෙන්ට් එක ගලවලා තමයි දැන් තියෙන්නේ. ඒ නිසා ඒ ඉඩෙම තමයි මම මේ ගෙවතු වගාව කරන්න ඕනේ කියලා හිතාගෙන මේ ටික හිටවගන්නේ. ඒත් ඉතින් මම මේ පැළ ටික අයිනට වගේ තමා හිටවගන්නේ. මොකද මෙතන ලොකු පොල් ගහක් තියෙනවා. ඒ පොල් ගහෙන් පොල් අතු වැටෙනවා. ඒ වගේම පොල් කඩන දවස්වලට පොලුත් වැටෙනවනේ. ඉතින් ඒ වගේනොත් මේ පැළ ටික බේර ගන්නත් ඕනේ. බලමුකෝ මොනවද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ වෙරළු ගහ. ඉතින් ඒකෙත් ලස්සනට මල් ගොඩාක් පිපිලා තියෙනවා. තව දවස් කීපයකින් ඒකෙනුත් ඵලදාව නෙලාව ගන්න පුළුවන් වෙයි. මේ පැළ ටික ටක් ටක් ගාලා හිටව ගමුකෝ. මොකද තව මට ඇට වගේක් තියෙනවා. ඒ වගෙන් පෙළ කරගන්නත් ඕනේ. ඉතින් දවල්ට හොයන්නත් ඕන නිසා මට නම් දැන් හදිස්සි. බලන්නකෝ මේ පොල් ගහ කොච්චර ලොකුවට තියෙනවද කියලා. ඒ හින්දා තමයි මම මේ පොල් ගහ යට මොනවත් හිටවන්නේ නැත්තේ. ඒ වුණාට ඉඩම නම් තියෙනවා. මේ කෙසෙල් ගහ නම් බොහෝම අමාරුවෙන් රිලවුන්ගෙන් බේරගෙන ඉන්නේ. මොකද කලින් දවසකුත් එවිලා ඔක්කොම කඩලා දාලා ගියා. කොළ ටිකක් ඉරලා දාලා තමයි යන්නේ. මේ තියෙන්නේ මිරිස් සැට. මිරිස් කිව්වට පොඩි ಜಾති මිරිස් වගයක්. හරි සුවඳයි. බලමු හිටවලා. ඒත් එක්කම මම දැන් පෙළ කරන්න හදන්නේ නයි මිරිස් ඇට. ඉතින් බලමු තව ඇට ಜಾති ගොඩක් තියෙනවා. රාබෝ ඇට, ඒ වගේම පිපිඤ්ඤා ඇට, බොංචි ඇට මේ ඔක්කොම ඇට වර්ග ටික මේ වගේ ටබ් එකට දාලා පෙළ ආවට පස්සේ තමයි මම හිතාගෙන ඉන්නේ ඒවා පාතියේ හිටව ගන්න ඕනේ කියලා. ගෙවත්තට ආවොත් වෙලාව යනව තේරෙන්නෙම නැහැ. ඒ වුණාට මෙතනම ඉන්න බෑ. තව දවල් කෑමත් උයාගන්න ඕනේ බබාලා ඉස්කෝලේ ඉරලා එන්න කලින්. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඒ වගේම like එකක් දාගෙන ඕගොල්ලන්ගේ වටිනා අදහස් comment කරන්න. මේක පෙළ කරන්න තියලා මම මේ ටබ්ස් ටික ඔක්කොම ගේ අයිනේ තමයි තියන්න හදන්නේ.
ඒව ඔක්කොම අයිනට තියලා මේතන ඔක්කොම සුද්ධ කරලා ඊට පස්සේ මම ගේ ඇතුළට ගිහිල්ලා එතුළේ වැඩ ටික තමයි කරගන්න ඕනේ. ඊට කලින් මේ දාන්නේ වතුර ටිකක්. හිටවපු පෙළවල් වලටත් වතුර දාන්න තියෙනවා. ඒවටත් වතුර දාලා අනිත් වැඩ ටික කරගමුකෝ. If we tried it, we can make it. But don't we ever just take some chances and stop your thinking and start your living. Get your shoes on, we're going dancing. These little problems, we could solve them. Try another, but I know you've got one. But there's no hurry, the lights calling. In the van we're driving to Austin. This feels like time is making fun of me. එහෙනම් අදට ගිහින් එන්නම්. හෙටත් හමු වෙමු ලස්සන වීඩියෝ එකකින්.